මට කියන්න දේවල් ගොඩාක් දේවල් තියෙනවා. මට මේ ගෙදර හරි අමාරුයි තනියම ඉන්න. තනියම කියන්නේ ඈත් එක්කනේ. එයා හැමතරම මට පේනවනේ මෙතන. එයා කොයි වෙලාවකවත් මේ මට දැන්නුවේ නෑ එයා මැරෙනවා කියලා. මම තනි වුණා එකේ. තාත්තව මාව හරි හයියට අල්ලන් හිටපු කෙනෙක් යා. ලෝභකමින්. හරි සිරියාවන්ත මූණක් තියෙන්නේ. ඒ බියුටි එකට ඒ ලස්සනට රසිකෙන් ගොඩක් ආදරය කරා. ඒ ගැන කතා කරන්න ගියොත් අර කලින් වගේම මට මේ පොඩි සම්වේදී වෙනවා. මම නමකුත් දාලා තිබුණා ඒකට ගුණවති කියලා. ඒක තමයි ඉතින් මගේ වාසනාව. එයා කිව්වා මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හරිම ලස්සනට එයා මාව මගේ හස්බන්ඩ්ට අතෑරියා. තාත්තව අපි දෙන්නට අතෑරියා. චාරුලතා කරලා ඉවරනම් පස්සේ තමයි අපි දෙන්න විවාහ වුණේ. මගේ අම්මා පුදුම හයිය චරිතයක්. ඒක ඉතින් මම හිතන්නේ ඉතින් මම මැරෙනකම්ම මට වේදනාව විඳින්න වෙනවා.